රංජන් රාමනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ජනප්‍රියතම රංගන ශිල්පියා. ඉතින් මීට වසර කිහිපයකට පෙර ඔහුගේ දුරකථන හඩපට රැසක් සමාජවාදයට නිකුත් වුණා. ඉන් එක් හඩපටයක රංගන ශිල්පිනී අමායා අධිකාරී ගැනත් සඳහන් වුණා. මේ හඩපටයත් එක්ක අමායා ගැන සමාජයේ ලොකු කතා බහක් ඇති වුණා. ඇය මුලින් විවාහ වෙලා හිටියේ ගායන ශිල්පී අතුල අධිකාරී එක්ක. පසුව ඔහුගෙන් වෙන්නුන අමායා ගායන ශිල්පී හර්ෂ දනෝස් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන විවාහ දිවියට පත් වුණා. ඉතින් මේ හඩපට ගැන අමායා ලංකාදීප පුවත්පත් සමග සාකච්ඡාවකදී කතා කළා. උපුටා ගැනීම. අර රංජන් අයියා කියන්නේ කෝල් එකක මම අද වෙනකන් ඒ කෝල් එක අහලා නැහැ. මම රංජන් අයියාගෙන් ඕක අහලත් තියෙනවා. අමායා මිනිසුත් එක්ක බුදියනවා. අතුල බලන් ඉන්නවා. දැක්ක වගේ කියනවා. ඉතින් එයා කොහොමද දකින්නේ? එයා මගේ ගෙදරද ඉන්නේ? ඇඳ යටද ඉන්නේ? ලයිට් එක පත්තු කරන්නේ. මිනිස්සුව දකින්නේ නැතුව ජජ් කරන හැටි බලන්නකෝ. මමගේ ජීවිතයට සල්ලි වලට බුදියලා නැහැ. මම ඔට්ටු අල්ලනවා. පෙන්වන්න පුළුවන් නම්. රංජන් අයියට මෙච්චර නිලියන් එක්ක ඉඳලා තවම බැරි වුණා මාත් එක්ක කිසිම දෙයක් කරගන්න. එයා ෆේල්. උපුටා ගැනීම අවසන්. මෙවැනි අලුත්ම ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.